පුතා ඔක මේ කරන්න පුතා ඔයා කතා කරන සංජානනය ඇතුලේ මඩ නම් හොද ගන්න පුතා මං ඇටෙන්ඩන්ස් මාක් කරනකම් විතරයි ඉන්නේ ඔයා ඇටෙන්ඩන්ස් මාක් කරනවා විතරද ඉන්නේ පුතා දැන් ඔයා කියනේව මට අහන්න දැන් ඇටෙන්ඩන්ස් මාක් කරනවා අවුව සරයි නේද මාමා බොමුද සීතල වතුර වීදුරුවා අනේ හොඳයි වතුර නෑනේ අඳ වතුර වලේ නාන වෙලේ මට හිතුණා වේලිලා මදි ෂෝට වැලේ වැනි වරක කැලේ ලොකෝ කොහමනික ඔයා ආදරේද මෙයාට මට ආදරේ ඔයා මෙයාට ආදරේ නේ මම ඔයාට ආදරේ මට ආදරේ මනික ඔයා බලන්න ඔයා මේ ඇත්තටම රඟපාන්නේ ඔයා බලන්න ඔයා මගන්නේ කියහම නාබා එල ඇති දැන් ඔබ දැන් බීර වැඩි වුණොත් අපිට ගෙදර යවන්න බැරි වෙනවා. මොකද? ඒ තාත්ත බලයකෝගේ පාගේ. පුතේ ජාත්‍යන්තරයට ආතල් දෙන්න එපා එහෙන්ද වැඩිනවා ඒ කරගන්න බෑ අපේ අම්මේ බං අඩේ පොඩිට මට බහිද අඩෝ කරගෙන ආවා අපේ අම්මේ බං අඩෝ මට पेपर के लिए लेवन මේකනේ මෙහෙම නම තාත්තගේ නම තමයි ලියන්නේ पेपर එකේ හරිනේ මෙහෙම ලියලා යවනවා අර ළමයින්ට තාත්තගේ නමයි අම්මගේ නම මේකේ ස්පෙලිංග් පදේ මොකද්ද ළමයි මම දන්නේ නැහැ ඒක ඊ හරි ඔහොම මොකක් හරි හරිද තාත්තගේ නම ලියලා විරාමයේදී හමුවේ මුද ටිකක් බොන වෙලාවකට වරෙන් හරිද මම හැංගිලා නෑ මං ඉන්නේ ලංකාවේ ඉන්නේ උඹ මගේ ඉස්සරහට වරෙන් හමු වෙලා කියන්න තියෙන දෙයින් තව ටිකක් ඉවර කරගන්න ඕන පොඩ්ඩක් ඉවසාව දාගෙන ඉන්න වෙනවා හරිද පුතේ මටත් වතුර දිමහයි පුළුවන් පොඩ්ඩක් ඉන්න තේ නෑනේ සර් hari putih api teh bonna karla no අයන්න එක 2006 වර්ෂයේදී සමෘද්ධි ප්‍රතිපාදන බින්දු 5යි ඉස්සරහට බින්දුවයි මුලට එකයි ගණන් හදාගන්න බින්දු 5යි මුලට බින්දුවයි මුලට එකයි වෙන් කර ඇත මොකද කිව්වේ ගණන් කියන්න පුළුවන් ගණන්කාරකම් කරන්න පුළුවන් මොකද ඔය ඩෝන දෙකෙන් දැන් එන්නේ එළියට සිත ඔයා වගේ ප්‍රාථමික මිනිස්සෙක් මේ රටේ මිනිසුන්ට ආදරේ නැති මාධ්‍යකරුවෙක්. ඉතින් එහෙම කියමින් මම නවතිනවා. තවත් අපහාසයක් නොකර. මල්ලි මේ විහිළු කරන්න එපා මල්ලි. වයසට දර කරපන් අඩුව තරමේ. මගේ ළමයට මං චංචලා කියලා නම දානවා. අම්මා අද මලිට ටීචර් හොඳටම ගැහැව්වා. එහෙමද? ඔව් හැබැයි ඉතින් මටත් ඇඬුණා ටිකක්. පොඩ්ඩක් ඉන්න. මතක මන්දිර තනා කීවේ රස කතා මලිට ගහද්දි ඇයි චංචලා නන්නේ? ඉස්කෝලේ යන්නේ නැහැ. ගෙදරට වෙලා ඉන්නවා. ඉස්කෝලේ යනවා අම්මා ගුල් නටන්න මෙතන. අන්තියේ මලිට ගහද්දි ඇයි චංචලා යන්නේ චංචලා නන්නේ. මර ගෑනු කෙනාට මොකක්ද කියලා පෝඩා කියන. ඒක වැරදි. ඇයි මං එහෙම කියන්නේ? දෙමළවලදී සාමාන්‍යයෙන් ඩා කියලා කියනවනේ. හරි. මේ ඩා කියන වචනේ දෙමළවල තේරුම දෙමළ භාෂාවේ ඩා කියන එකේ තේරුම බං. අපි කියන්නේ මේ වරෙන් බං කාපම් බං බීපම් බං දුවපම් බං නාපම් බං ගහපම් බං කියලා. හරි. දුවපම්කෝ බම්මල අප්‍රියාව. ඔහොම කියන බං. මේ බං කියන එක වෙනුවට සිංහල වලදී පාවිච්චි කරන බං වෙනුවට දෙමළ වලදී පාවිච්චි කරන්නේ ඩා කියලා කෑල්ලක්. හැබැයි ඔය ඩා එක පාවිච්චි කරන්නේ පිරිමි කෙනෙක්ට බං කියන්න විතරයි.
පිරිමි කෙනෙක්ට බං කියන්න විතරයි. ගැහැණු කෙනෙක්ට බං කියලා කියනවනම් සිංහල වල එහෙම ભેදයක් නැහැ. හැමෝටම බංනේ කියන්නේ. දෙමළ වල ගැහැණු කෙනෙක්ට බං කියනවා නම් ඩා නෙමෙයි දාන්නේ බබා ඩී කියලා කෑල්ලා. ඩී. රුධිර පරිමාව සහ සෝඩියම් සාන්ද්‍රණය අඩු විට රුධිර පරිමාව සහ සෝඩියම් සාන්ද්‍රණය අඩු වෙනාම මෙන්න මේ එන්නේ කියලා වයියට R සමානයි ඍණ cos θ මෙලි ඔක්කොම ලියා ගන්න cos වරහන් 200 ඔතන ඔය කළු ටී-ෂර්ට් එකක් අදන් ඉන්න පුතා පාඩමේ නෙමෙයි දින්නේ දැන් මම මෙතන තනියම කියවන ඕගොල්ලෝ පාඩම ගැන අවධානය නෙමෙයි දින්නේ මොකද්ද පුතා කරන්නේ මම මෙතන තනියම හරි පුතේ පූසාගේ යට දෙක ඔල්ලොල් ඉන්න ආයි ක්ලාස් එන්න එපා හරි ඔයාටත් එහෙම කරන්න. දැන් යාන්ත්‍රික විද්‍යාව අනේ මල්ලි ඔය ටීවී එක වහන්න. ටීවී එක වහන්න නැත්නම් ටීවී එකත් එක්ක මේ පාඩම ඉගෙන ගන්න බෑ. කියන්න. මේ Oh, no, 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 no. මොකද්ද? එල්ලංගාව කිය. මල්ලි කොහෙද ඉන්නේ? මේ පද්ධතිය මොකද්ද? එල්ලංගාව නැත්තම් ප්‍රපතනය කියලා කියන්නේ මේකටම. ඔයි මගේ ෆෝන් එක දැන් ඉවර තමයි ක්ලාස් එක. මේ සද්ද කරන්නේ තු යනවා මේ සර් තහගෙන යනවා. ෆෝන් එක මේ නම් දෙකෙන්ම හඳුන යනවා සර් බණි. සර් බණි තමයි. ඕගොල්ලෝගේ ඔය ගෙවල් වල ප්‍රශ්නයි SMS ප්‍රශ්නයි ෆෝන් බෙදා ගන්න තියෙන ප්‍රශ්නයි කන බොන ඒවයි නත්තල් පාටි බල්ලෝ කුරතල් කරන ඒවයි ඔක්කොම මේ උගන්නන පැය දෙකේ දාගන්න එපා මම ඒක තමයි කලිනුත් කිව්වේ මේ ඔන්ලයින් ඉගැන්විල්ල ගුරුවරයෙක් ඉස්සරහා නැතුව උඹලා මේක කරන්නේ නැහැ හරියට හරිද රටේ නැති ප්‍රශ්න දාගන්න නැතුව මේ පැය දෙකේ උගන්න ගන්න එක කරපන්කෝ කොච්චර කිව්වත් ඒ සියලුම දෙනාට කටවල් පුකවල් කරගෙන තමයි ඉන්න වෙන ලයිව් ඒ වගේම තවත් දෙයක් කියන්න ඕනි මුහුණේ ලපයක් තියෙන නායකයෙක් තමයි ලයිව් අපේ රටේ ජනාධිපති බවට පත් වෙන්නේ ඇති දැන් ඔබ දැන් බීල වැඩි වුණොත් අපිට ගෙදර යවන්න බැරි වෙනවා. ඔව් මොකද? ඒ තාත්තා බලයකෝ කි පාගේ. කියෙහම නාබා. එල. ඇති දැන් ඔබ දැන් බීල වැඩි වුණොත් අපිට ගෙදර යවන්න බැරි වෙනවා. ඔව් මොකද? ඒ තාත්තා බලයකෝ කි පාගේ. පුතේ ජාත්‍යන්තරයට ආතල් දෙන්න එපා එහෙන්ද? මම TikTok වීඩියෝ දැම්මා. මම ආයි TikTok වීඩියෝ දාන්න. එක්කෙනෙකුට කියන්න තියෙන ගොඩක් ආදරේ පරිස්සමෙන් ඉන්න වැඩි දෙයක් කරන්න එපා ගොඩක් ආදරේ අය ළඟට එන්නේ කවදාවත් ගොඩක් ආදරේ කරුණාකර ඔබ හඬනා විට ටිෂු එකක් හෝ ලේන්සුවක් භාවිතා කරන්න ඒ වෙනුවට සමාජ මාධ්‍ය ජාලා භාවිතා නොකරන්න පෙම්සිත රිදුනා රත්තරනේ මට දුක හිතුනා ඩිසුම් කියන්න අලි වෙන්න මේක හොඳේ මම දන්නයි දත් විත් අපල ගන්නකොට උතලා මේ ගත්තා අපල අනේ අයියේ ඒක දිගයිනේ music අනේ